අයිබෝන් සුබ දවසක් කොහොමද ඔයාලට? ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද හරිය විදියට අලුත් කරගන්න කියලා වීඩියෝ එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි 0112 117 116ට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් වෙන් කරගන්න ඕන. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි 225ට දුරකථන ඇමතුමක් ලබාගෙන රියදුරු බලපත්‍රය අලුත් කරන්න ලැබුණු දිනයම ලබා ගන්න ඕන. ඊළඟට ඔයා අදාළ දිනයේදී රියදුරු බලපත්‍රය අලුත් කරන්න ගියාට පස්සේ කරන්න ඕන පළවෙනි දේ තමයි channelin රිසිට් පත ලබා ගන්න ඕන. ඊට පස්සේ C හෝල් එකට ගොස් ඔයාගේ උස බර මැන ගන්න ඕන. ඊට පස්සේ ඔයා රෙජිස්ටර් වෙන්න ඕන. එතනදී ඔයාගේ ලේසාම්බලයක් ලබා ගන්නවා. ඒ වගේම ඔයාගේ ඇස් පරීක්ෂාවත් සිදු වෙනවා. ඊට පස්සේ විනාඩි 15ක් වගේ කාලෙකින් ඔයාගේ මෙඩිකල් රිපෝට් එකේ ප්‍රතිඵල එයාලා ලබා දෙනවා. ඊට පස්සේ ඔයා ලයිසන් එකට රෙජිස්ටර් වෙන ස්ථානයට ගිහිල්ලා ඔයාගේ ටෝකන් එක ලබා ගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ අත්සන ඇඟිලි සලකුණ ෆොටෝ එක ලබා දෙන්න ඕන. ඔයාගේ අස්සන ඇඟිලි සලකුණ ෆොටෝ ටික ලබා දුන්නාට පස්සේ ඔයා කරන්න ඕන 20 කවුන්ටර් එකට ගොස් වැලිඩේට් කර කැෂියර් එක ළඟට යන්න ඕන. ඊට පස්සේ පැය 3ක වගේ කාලයක් එම ස්ථානයේ රැඳී ඉඳලා ඔයාට පුළුවන් ඔයාගේ අලුත් ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගන්න. ඉතින් ඔයාලා දන්නා ඇති අපි මේ වෙනකොට ටෙලිග්‍රෑම් channel එක පටන් ගත්තා කියලා. ඉතින් ඒ channel එකටත් ඔයාලට join වෙන්න ආරාධනා කරනවා. ඒ channel එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් passport අයදුම් පත්‍රය, ඒ වගේම ජාතික හැඳුනුම්පත අලුත් කිරීමේ අයදුම් පත්‍රය, මේ වගේ වටිනා අයදුම් පත්‍ර කිහිපයක් අපි channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාත් අදම channel එකට join වෙන්න. එහෙනම් යාළුවනේ අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.